සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම SL Tech Core YouTube channel එකට. අද මම කියලා දෙන්න යන්නේ Camtasia 2018 version එක basic tutorial series එකේ පළවෙනි වීඩියෝ එක. මේකදී මම ඔයාලට මේ Camtasia කියන software එකේ interface එක තමයි කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් අපි වැඩි කතා කරගෙන ඉන්නේ නැතුව ඉක්මනට යන් අපි වීඩියෝ එකට. හොඳයි එහෙනම් අපි මුලින්ම බලමු මොකක්ද මේ කැම්ටාසියා කියන්නේ කියලා. කැම්ටාසියා කියන්නේ ඔයාලට වීඩියෝ ෆොටෝ කියන්නේ ෆොටෝ කියන්නේ ෆොටෝ එඩිට් කරන්න බෑ. ඒ වුණාට ෆොටෝ දාලා ඇල්බම් එකක් හදාගන්න. එතකොට වීඩියෝ කරන්න, වීඩියෝ එඩිට් කරන්න පුළුවන් ලේසිම software එකක් තමයි මේ කැම්ටාසියා කියන්නේ. අද පාවිච්චි කරන්නේ මම කැම්ටාසියා 2018 කියන version එක. මේකේ version එකෙන් වෙනස් වුණාට ලොකු දේවල් වෙනස් වෙන්නේ නැහැ. පොඩි ඉන්ටර්ෆේස් එකේ වෙනස් වීම තියෙනවා. ලොකු දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලෝ ගාව තියෙන මීට වඩා අඩු version එකක් කියලා ප්‍රශ්නයක් නැහැ. මගේ එකේ එතන තියෙන දේවල්ම තමයි ඔයගොල්ලෝ ඒකේ version එකේ තව තැනක තියෙන්නේ. එහෙනම් අපි බලමු ඉක්මනට මේ ඉන්ටර්ෆේස් එක ගැන. ඔයාලා මුලින්ම පේන ඇති පිට උඩින් තියෙනවා menu bar එක. මේකේ තියෙනවා file, edit, modify, view, share, help කියන මේ මෙනියුස් ටික තියෙනවා. සාමාන්‍යයෙන් ඕනම එඩිටින් software එක මේවා තියෙනවා. අපි ෆයිල් කියන එකට ගියොත් අපිට බලා ගන්න පුළුවන් new project, open project වගේ ගොඩක් දේවල් තියෙනවා. මේවා ගැන එකින් එක කතා කරමු අපි ඉස්සරහට. new project කියන්නේ අපිට දැන් මේ මම අලුත් project එකක් තමයි open කරලා තියෙන්නේ. අපි මේ new project කියන එක open කරොත් එහෙම අපෙන් අහන දැන් තියෙන project එක save කරන්න ඕනේ කියලා. මම දැනට no කියලා දෙනවා. එතකොට ආයි අලුත් ප්‍රොජෙක්ට් එකක් හැදෙනවා. ඒක තමයි සරල new අපි ඔයාලා paint වගේ softwares පාවිච්චි කරලාදී අපි ඒකේ new page එකක් ගන්නවා වගේ තමයි new project එකක් මෙතනින් open කරන්නේ. මේ open projects කියන්නේ අපි හදපු project එකක්. ඒ කියන්නේ කලින් Camtasia වලින් හදපු project එකක් මෙතනට open කරගන්න මේ open project කියන software එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ එතන ඉස්සරහින් ඔයාලට වෙනවාගේ shortcut key එක control O එකනොත් ඔයාලට open project කියන option එක on කරගන්න පුළුවන්. එතකොට මේ වගේ save project එක ඉස්සරහට මම කියලා දෙන්නම්. ඊට පස්සේ edit කියන බාර් එකට ආවොත් අපිට මෙතන පේනවා එකක්වත් හරියට පේන්නේ නැහැ. ඔක්කොම නිකන් deselect වෙලා වගේ තියෙන්නේ. ඒ අපි තාම project එකක් open කරලා නැති හින්දා මේ අපි project එකක් පටන් ගත්තම මේ ඔක්කොම අපිට බලා ගන්න පුළුවන්. අපි ඊට පස්සේ යම් modify කියන එකට මේ මෙතන modify කියලා තියෙන දේවල් ඔයාලට මෙතන යට තියෙනවා toolbar එක එතනනුත් කරගන්න පුළුවන්, මෙතනනුත් කරගන්න පුළුවන්. modify කියන එකේ තියෙන එක view කියන එකේ තියෙන සාමාන්‍යයෙන් tools අපිට ඕන tools මෙතනින් ගන්න පුළුවන්, නැත්නම් hide කරගන්න පුළුවන්. ඒ වගේ මෙතන තියෙනවා hide properties. ඒ කියන්නේ මේ properties panel එකක් තියෙනවා දකුණු පැත්තේ. අපිට ඒක hide කරගන්න පුළුවන් මේ විදිහට. ආයෙ අපිට මෙතනින් properties කියන එක ගිහුවම ආයෙ ඒක show කරගන්න පුළුවන්. එහෙනම් menu bar එක අපි ඉවරයි කතා කරලා. දැන් අපි යන් අපි tool bar එක පැත්තට. මෙතන media bin කියලා තියෙන්නේ අපි දාන footage, image, videos හැම දෙයක්ම මුලින්ම අපි import කරන්න ඕන තැන තමයි මේ media bin කියලා කියන්නේ. අපි media bin එක තැන තියෙනවා අපිට ලේසියෙන් import කරගන්න පුළුවන්. මෙතන import media කියලා green color button එකක් තියෙනවා. මේක අපි click කරාම අපේ browse open වෙනවා. කියන්නේ මේ අපේ files open වෙනවා. අපිට මෙතනින් කැමති location එකක් දීලා කැමති file එකක් import කරගන්න පුළුවන්. නැත්තම් තව ක්‍රමයක් තියෙනවා මම කියලා දෙන්නම්. මේ විදිහට මම දැනට මේ වගේ මගේ මේකක් ඕපන් කරගන්නවා. හරි. මෙතනින් අපිට ඕන ෆයිල් එක අරගෙන මේ විදිහට මිනිමයිස් කරලා අරන් ඇවිල්ලා ඔයාලා කැමති රූපේ ගාට ගිහිල්ලා මේක ඩ්‍රැග් කරගෙන ලේසියෙන් මෙතන ඩ්‍රොප් කරලත් අපිට ඉමේජ් ඉම්පෝට් කරගන්න පුළුවන් මේ විදිහට. මම මේ වගේ දැන් කස්ටම් ඉමේජ් දෙකක් විතර දාගන්නවා දැනට. මේ වගේ අපිට මේ වගේ එකින් එක ඉම්පෝට් කරගන්න පුළුවන්. නැත්නම් මම කලින් කිව්වා වගේ මෙන්න මෙතන ඉම්පෝට් බටන් එකක් තියෙනවා. මෙතන ඉම්පෝට් මීඩියා දීලා ඔයාලට ඉම්පෝට් කරගන්න පුළුවන්. මම හිතනවා ඔයාලට මේ ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන ක්‍රමය ලේසියි කියලා. ඊළඟට අපි බලමු අපි මේ ලයිබ්‍රරි කියන සෙක්ෂන් එක මොකක්ද කියලා. මේ ලයිබ්‍රරි කියන සෙක්ෂන් එකේ අපිට ගොඩක් දේවල් එඩිට් කරන්න මෙයාලා අපිට එඩිට් කරනකොට පාවිච්චි කරන්න වෙයි කියලා හිතන ගොඩක් දේවල් ලයිබ්‍රරි කියන සෙක්ෂන් එකේ දීලා තියෙනවා. මුලින්ම අපි බලමු icons කියන්නේ මොනවද කියලා. icons කියන්නේ
මෙතන අපි ඇරෝ එක ක්ලික් කරාම අපිට බලා ගන්න පුළුවන් තව සෙක්ෂන් ගොඩක් ඕපන් වුණා. ට්‍රාන්ස්පෝර්ට්, සෝෂල් මීඩියා, පීපල් වගේ ගොඩක් ඒ කියන්නේ ටොපික් වල ෆයිල්ස් ඕපන් වුණා. අපි මෙතන එකක් තව ඩවුන්ලෝඩ් කරලා දීලා බලමු මේ සෝෂල් මීඩියා කියන එක. අපි තව මේ සැරේ මේ විදිහට එක සැරයක් ඒකට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ එක එක ඉමේජ්ස් නිකන් අපිට එඩිට් කරද්දී ඕන මේ කියලා හිතපු ඉමේජ් මේගොල්ලෝ අපිට දීලා තියෙනවා නොමේම. මම මේ දැනට එකක් දෙකක් දාලා වෙන්නන්නම් ඔයාලට. මේ විදිහට මේ විදිහ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි මේ විදිහට drag and drop කරාම අපේ timeline එකෙත් ඒක පෙන්නනවා. ඊපස් මම දැන් මේක delete කරගන්නවා delete button එකෙන්. මේ විදිහට ඔයාලා මේ හැම එකම try කරලා බලන්න. people කියලා එකක් තියෙනවා, media මම මේ තව එකක් බලනවා, education කියලා එකක් තියෙනවා. ඒකත් මම down arrow කරලා බලනවා. මේ විදිහට අපිට ඕන වෙයි කියලා හිතපු ගොඩක් දේවල් ඒගොල්ලෝ අපිට දීලා තියෙනවා. මේ විදිහට අපිට එකකින් එක යූස් කරලා බලන්න තියෙන්නේ අපේ මේ ඉමේජ් එකට මොන අයිකන් එකද ගැලපෙන්නේ නැත්නම් මේ වීඩියෝ එකට මොන අයිකන් එකද ගැලපෙන්නේ කියලා හැම එකම ඔයාලා try කරලා බලන්න. මම දැන් මේවා delete button එකෙන් delete කරගන්නවා. මේ විදිහට හරි. දැන් අපි බලමු ඒ ලයිබ්‍රරි එකේම තව section එකක් තියෙනවා intros කියලා. දැන් මෙතන අපි මුලින්ම බැලුවේ icons කියන එක. දැන් තියෙනවා intros කියලා. මේකේ තියෙන සරලවම intro කියනකොට ඔයාලා දන්නවා ඔයගොල්ලෝ YouTube කරන කෙනෙක් නම් ඔයගොල්ලෝ වීඩියෝ එකක් පටන් ගද්දි intro එකක් දානවා. ඔයගොල්ලෝ දකින්න ඇති මගේ intro එක ඉස්සරහින් මුලින්ම එන ඒ වගේ intros තමයි එතන දීලා තියෙන්නේ. අපිට intros 6ක් විතර මේගොල්ලෝ දීලා තියෙනවා. අපිට මේවත් ඕන යූස් කරන්න පුළුවන්. මම දැනට ඔයගොල්ලන්ට එකක් දෙකක් දාලා පෙන්නන්නම්. මම මේ intro එක දාලා බලනවා. මේ විදිහට ප්ලේ කරලා බලමු. මේ විදිහට තමයි ඒ ඉන්ට්‍රෝ එක වැඩ කරන්නේ. අපිට මෙතනින් මේ ඒ කියන්නේ මේ මෙතන තියෙන TechSmith කියලා TechSmith කියන්නේ මේ Camtasia software ගේ කම්පැනි එක. අපි ඒක මෙතනින් එඩිට් කරගන්න පුළුවන්. මේගොල්ලෝ අපිට titles දීලා තියෙනවා. මේක මෙතන මේ පොඩි බග් එකක් එන්නේ. මම රෙකෝඩින් එකක් කරන හින්දා තමයි මේ කරන ගමන් තමයි ඔයාලට මේවා දාලා පෙන්නන්නේ. එතකොට පොඩි බග් එකක් එනවා. නැත්තම් ඔයගොල්ලන්ට මේක ලස්සනට බලා ගන්න පුළුවන්. මම මේක delete කරගන්නවා. මම තව එකක් දාලා පෙන්නන්නම්. මේ විදිහට මේ ආදි පොඩි බග්ස් එනවා. මේ රෙකෝඩින් එකක් එක්ක කොහොමත් ඒ වගේ දේවල් කරනකොට බග් එන එක සාමාන්‍ය දෙයක්. දැන් මේක ස්ටොප් කරගන්නවා ස්පේස් බාර් එකෙන්. ඊට පස්සේ මම මේක ඩිලීට් කරනවා ඩිලීට් බටන් එකෙන් කීබෝඩ් එකේ. හරි. මම දැන් ඉන්ට්‍රෝස් කියන එකත් ඩවුන් arrow එක ක්ලික් කරලා මේව කරගන්නවා. ඊළඟට තියෙනවා lower third කියලා ඔප්ෂන් එක. ඒකත් අපි යූස් කරලා බලමු. මෙතන නම් තියෙන්නේ ටෙක්ස්ට් වගේ දේවල් තමයි. මම මේක දාලා පෙන්නන්නම් ඔයාලට දැනට. හරි. මේක ප්ලේ කරලා බලමු කොහොමද ඉන්නේ කියලා. වීඩියෝ එකක් යටට මේ වගේ ඔයාලන්ට දාගන්න පුළුවන් ලස්සනට. මෙතන තියෙන්නේ නම් TechSmith Camtasia කියලා. මෙතන ඔයගොල්ලන්ට Camtasia logo එක අයින් කරගන්න පුළුවන්. මේ විදිහට වෙන logo එකක් දාගන්න පුළුවන්. මම දැනට මගේ හරි logo එක හම්බුණා. අපි මෙතන මෙහෙම import කරලා මේක open කරන්න. එතකොට මෙතනට මෙහෙම import වෙනවා. වෙනදි මම මෙතනට මගේ logo එක දාගත්තා. ඊළඟට අපි මෙතන TechSmith කියන එකත් වෙනස් කරගමු. මෙතනින් දානවා මම මගේ YouTube channel එකේ නම SL Tech Korea. හරි. එතකොට ඒකත් ඔයාලට බලා ගන්න පුළුවන් වෙනස් වුණා. ඊපස්සේ subtitle කියලා තියෙනවා. එතනට මම දාගන්නවා Korea කියලා. හරි. අපිට බලා ගන්න පුළුවන් දැන් ඒකත් වෙනස් වුණා. අපිට මෙතනින් මේ rectangle එකේ shape ඒ කියන්නේ මෙතන අපිට මේ star එකක් කොහොම එහෙම දාගන්න පුළුවන්. මම මෙතන rectangle එකම තියෙනවා. මම මෙතන color එක චුට්ටක් වෙනස් කරනවා දම් පාට විතර. මේ වගේ ඊපස්සේ මෙතන second rectangle එකේ පාටත් මම නිල් පාටට හුරු පාටක් දාගන්නවා මේ වගේ. මේ විදියට ලස්සනට. ඊළඟට third rectangle එකේ shape මේ color එකත් මම වෙනස් කරගන්නවා. රතු පාටට හුරු පාටක් දාලා. හරි. මේ විදියට මම ලස්සන වෙනස් කරගත්තා.
මේක චුට්ට වෙනස් කරගන්නවා නිකන් පාට සෙට් නැහැ වගේ දැනෙනවා මට ඉතින්. මේ විදිහට අපි දැන් ආයි ප්ලේ කරලා බලමු බක්ස් එන එක නම් සාමාන්‍ය දෙයක් මේ වගේ රෙකෝඩින් එකක් යද්දි මේ වගේ ඔයාලගේ වීඩියෝ එකටත් මේ වගේ දේවල් දාගන්න පුළුවන්. මම දැන් මේක ඩිලීට් කරගන්නවා. සැම්පල් එකක් මම ඔයාලට නිකන් පෙන්නුවේ. හරි ඊට පස්සේ අපි මේ සෙක්ෂන් එකත් ක්ලෝස් කරගමු. එතන තව ගොඩක් දේවල් තියෙනවා. හරිද? ඔයාලා මේක හැම එකක්ම sorry මේ හැම එකක්ම මේ try කරලා බලන්න. එතකොට ඔයාලට හොඳ experience එකක් ගන්න පුළුවන් මේ හැම එකම try කරාම. ඊළඟට motion background කියලා එකක් තියෙනවා. අපි ඒක try කරලා බලමු ඉක්මනට. මෙතන අපිට සරලවම backgrounds තමයි මේගොල්ලෝ දීලා තියෙන්නේ. මේවා නම් මම දැන් දාන්න යන්නේ නැහැ. මට හිතෙනවා නිකන් බග් වෙයි කියලා මේක දාන්න කිව්වොත් එහෙම හොඳ ලස්සන ඉෆෙක්ට් තියෙනවා මෙතන. මම ඕනම් මේ classroom කියන ඉෆෙක්ට් දාලා මේ කියන්නේ motion background එක දාලා වෙන්නන්න. මේ විදිහට ඔයාලා timeline එකට drag කරගෙන drop කරගන්න. මම දැන් මේක play කරනවා. බග් එනවා ගණන් ගන්න එපා. මේ ඔයගොල්ලන්ට වීඩියෝ එක ඒ කියන්නේ මේ ඔයාලා රෙකෝඩ් එකක් නැතුව නිකන් හදාද්දි බග්ස් එන්නේ නැහැ. එහෙමත් බග්ස් එනවා නම් ගණන් ගන්න එපා. වීඩියෝ එක එක්ස්පෝර්ට් කරාට පස්සේ ලස්සනට බලා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. මේ වගේ motion backgrounds තමයි තියෙන්නේ. මම මේක දැන් delete button එකෙන් delete කරගන්නවා. ඔයාලා මේ හැම එකම try කරලා බලන්න. library එක ගැන මම අද ලොකුට කතා කරන්නේ නැහැ. ඔයාලා සරල අදහසක් දෙන්නේ. ඊළඟ වීඩියෝ වලදී මම හැම එකම වගේ use කරලා පෙන්නනවා. ඊළඟට music track කියන්නේ ඔයාලා වීඩියෝ එකක් හදනකොට ඔයාලට මියුසික් ට්‍රැක් එකක් එකට දාගන්න ඕන නම් ඔයගලන්ට මෙතනින් සරලව මීඩියා ගිහලා ඉම්පෝට් කරගන්න පුළුවන්. Tamanට කැමති මියුසික් ට්‍රැක් එකක් Taman ගාව තියෙන එකක්. නැත්නම් මේගොල්ලොත් අපිට මියුසික් ට්‍රැක් ටිකක් දීලා දෙනවා. ඒවත් ඔයගොල්ලෝ යූස් කරලා බලන්න. මේ විදිහට මියුසික් ට්‍රැක් 10ක් විතර දීලා දෙනවා. ඔයගොල්ලෝ බලන්න යූස් කරලා. ඊළඟට outros කියන්නේ ඉන්ට්‍රෝ එකක් අපි මුලින්ම දාන්නේ වීඩියෝ එක පටන් ගද්දී. ඒකට outro එකකුත් දාන අපි වීඩියෝ එකේ ඉඳලා. ඒවෙන් දෙකකුත් මේගොල්ලෝ දීලා තියෙනවා සාම්පල් දෙයක්. මේකත් ඔයගොල්ලන්ට යූස් කරලා බලන්න පුළුවන්. මම දැන් මේ library කියන section එක ගැන ඔයාලට ගාතසක් එන්නේ නැති කියලා හිතනවා. මම දැන් මේකෙන් තුන්වෙනි section එකට යනවා. මේ section වලට ඔයාලට shortcut keys වලින් යන්න පුළුවන්. මේක B තමයි මේකේ shortcut key. මම B එක ගිහුවම ඔයාලට සරි media එකට යන්න පුළුවන්. එහෙම නැත්නම් library එකට යන්න ඕන නම් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් shortcut key එක library එකේ R. එතකොට මම R කරගුවම library එකට යනවා. ඊළඟට මේකේ shortcut key එක N. එතකොට N කියලා දැම්මම මේකට යනවා. හරිද? දැන් අපි බලමු මේ section එකෙන් මොනවද කරන්න පුළුවන් කියලා. මේ section එකෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. කලින් section එක වගේ නෙමෙයි. මේකේ තියෙන්නේ මුලින්ම තියෙන්නේ අපිට text තමයි බලා ගන්න පුළුවන්. මෙතන basic කියලා දීලා තියෙනවා. මම මේක all දා ගන්නවා. එතකොට අපිට හැම text එකක්ම බලා ගන්න පුළුවන් හින්දා මේ විදිහට text මෙතනින් තියෙනවා. ඊට පස්සේ arrows and lines. ඒ කියන්නේ සාමාන්‍ය arrows මම ඔයාලට දාලා වෙන්න නැගීක arrows and lines තමයි මෙතන තියෙන්නේ. ඊළඟ shapes කියන එක හැමෝම දන්නවා. ඉතින් හැඩතල තමයි මෙතන තියෙන්නේ. ඊළඟට blur and highlight කියන එක තමයි ඉස්සරහට කියලා දෙන්න. මේකෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන්. stretch motion කියන්නේ ඔයාලා දැකලා ඇති වීඩියෝ එකක් ප්ලේ වෙද්දි නිකන් ඔයා බලනවා නම් education වීඩියෝ එකක්. ඒකේ ඔයා පේපර් එකක් සාකච්ඡා කරන වීඩියෝ එකක් බලනවා නම් ඔයාගේ ආන්සර් එක හරිද වැරදිද කියලා මෙතන නිකන් ඇනිමේෂන් එකක් එක්ක වැටෙනවා. ඒකත් මම ඉස්සරහ දාලා වෙන්නන්න. ඒ වගේ දේවල් තමයි මෙතන ස්ක්‍රැච් මොෂන් තියෙන්නේ. මෙතන කියන්නේ keystroke කියලා එකක්. ඒ කියන්නේ මෙතන දැන් මම ඔයාලට මගේ වීඩියෝ එකේ ඔයාලා දකින්න ඇති මම දැන් කියනවා ඔයාලට delete කරනවා මම delete button එකෙන් කියලා. එතකොට ඔයාලා delete කියන button එක පේනවා. ඔයාලට මෙතන. එතකොට මම undo කරන්නේ control z එකකින් නම් control z කියන button එක ඔතනින් පේනවා. ඒ වගේ මෙතනින් අපිට හදා ගන්න පුළුවන්. මම දැන් පෙන්නන්නම් ඔයාලට මුලින්ම එකකින් දාලා අපි නිකන් ටෙක්ස්ට් ටිකක් මෙතන දාලා බලමු කොහොමද ප්‍රිවිව් එක කියලා අපි. sorry මේ විදිහට තමයි ප්‍රිවිව් වෙන්නේ. මම තව එකක් දාලා වෙන්නන්න. මෙහෙම තමයි තියෙන්නේ ටෙක්ස්ට් ටික. මෙතනින් අපිට බෑග්ග්‍රවුන්ඩ් නැතුව බෑග්ග්‍රවුන්ඩ්ස් එක ඩයලොග් බොක්ස් වගේ ගොඩක් දේවල් තියෙනවා. මම දැන් මේ තුනම ඩිලීට් කරගන්නවා. හරි මේක ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ arrows and lines. ඔයාලා දැකලා ඇති වීඩියෝ වල මේ වගේ එක arrows තියෙනවා. මගේ වීඩියෝ වලත් ඔයාලා දකින්න ඇති. මගේ මේ ඉස්සෙල්ලා මම ඔයාලට දේවල් පෙන්නද්දී මේ arrow එකක් දාලා හරියට පෙන්නනවා. මේ වගේ arrows and lines තමයි මෙතන තියෙන්නේ. මම මේක දැන් delete කරගන්නවා. හරි. ඊළඟට බලමු අපි මේ shapes කියන්නේ දැන් හැමෝම දන්නවා හැඩතල. වීඩියෝ වලට හැඩතල එහෙම සමහරලාට ඕන වෙන වෙලාවල් තියෙනවා අපිට.
ඒකින්ද මම මේ හැඩතල කියන එක ඔයාලට ටිකින් එක දාලා පෙන්නන්න. මේ වගේ හැඩතල ගණන් ගන්න එපා ලෝරියත් දුකේද ගියා. මේ වගේ හැඩතල තමයි මෙතන තියෙන්නේ. මම මේවත් එකින් එක ඩිලීට් කර ගන්නවා. අද මම මේ ඉන්ටර්ෆේස් එක ගැන විතරක් කතා කරගෙන ඉඳලා ඔයාලට මේ බෝනස් එකක් විදිහට තමයි මේ හැම එකක්ම ගැනම කියලා දෙන්නේ. ඉස්සරහා වීඩියෝස් වලදී මේවා කොහොමද වීඩියෝ එකට යූස් කරන්නේ කියලා දෙනවා. blur and highlight දැන් කියලා දෙන බලාපොරොත්තු වෙන්නේ නැහැ. stretch motion කියන්නේ දැන් මේ විදිහට මේක දාලා play කරලා බලමු. එතකොට ඔයාලට හොඳ idea එකක් ගන්න පුළුවන්. දකින්න නැති මම තාගත් දාන්න මෙන්න මේ ස්ටාර් එක වගේ. ඕක තමයි සරලම stretch motion කියන එකෙන් කරන්න පුළුවන්. හරි මම දැන් මේ දේ delete කරගන්නවා. මේකත් ඉතින් ඔයාලා දකින්න ඇති මේ විදිහට දාගන්නවා අපි. දැන් මට ඔයාලට වෙන්නන්න ඕන තැනින් මෙතෙන් ටයිම්ලයින් එකට දාගන්නවා. මට දැන් මේ මගේ වීඩියෝ ට්‍රැක් එක දාලා මට මෙතනින් තමයි මේක දාගන්න ඕනේ. ඊට පස්සේ මම මේකේ කීබෝඩ් එකේ ඔබන්න ඕන අකුරු දෙක මෙතනින් වෙනස් කරගන්නවා. මම ඔයාලට දැන් අන්ඩු කරන විදිය වෙන්නන්න කිව්වොත් එහෙම කන්ට්‍රෝල් එක ඔබාගෙන මම Z එකේ ගිහුවම එතනින් ඔයගොල්ලන්ට පෙන්නනවා මොකද්ද ඔබන්න ඕනේ කියලා. ඒ වගේ දෙයක් තමයි මේ keyboard shortcut වලින් පෙන්නලා තියෙන්නේ. එන්න delete button එක ආවා. හරි මම දැන් මේක delete කරගන්නවා. ඊළඟට අපි transition කියන section එක බලමු. මේක නම් මම ඔයාලා දැන් use කරවෙන්න නැහැ. ඊළඟ වීඩියෝ එකේදී මේක කියලා දෙන්න. transition කියන්නේ සරලවම වීඩියෝ දෙකක් නැත්නම් image දෙකක් මාරු වෙනකොට අර හැදෙන ලස්සන animation එකට තමයි transition කියලා කියන්නේ. මේ එකක් නිකන් අපි mouse එක තියන් හිටියාම අපිට මේ වගේ පොඩි preview එකක් බලා ගන්න පුළුවන්. හරි. අපි යන් දැන් behaviors කියන tab එකට මේකෙන් තියෙන්නේ textual effect. දැන් ඔයාලා presentation එකෙන් පාවිච්චි කරනකොට දන්නවා textual effect දාන්න පුළුවන්. ඒ වගේ තමයි මේවට textual effect දාන්න පුළුවන්. මේ වගේ දෙකක් තුනක් මම preview කරලා පෙන්නන්නම්. ඒ වගේ තමයි ඒ effect වැඩ කරන්නේ. ඊළඟට animation කියන බාර් එක දැන් කියලා දෙන්නේ නැහැ. animation කියන එකෙත් සරලවම ඒ වගේ දේවල් තමයි කරන්න පුළුවන්. එතකොට මේ zoom in pan කියන එකේ ඔයාලට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. වීඩියෝ එක ලස්සන කරගන්න පුළුවන් මේකෙන්. නිකන් අර අමුතු ගතියක් එනවා මේ zoom pan කියන එක දැම්මයින් පස්සේ. cursor effect කියන්නේ ඔයාලා cursor එක අර අපිට cursor magnify කරගන්න. එතකොට එතන cursor එක වටේ පොඩ්ඩක් highlight කරගන්න. cursor එකට spotlight එකක් දාගන්න වගේ දේවල් තමයි මෙතනින් කරන්නේ. මෙතන එතකොට ඊළඟ ඒවා තියෙන්නේ left click එකකටද right click එකකටද ඒ වගේ දේවල් තියෙන්නේ මෙතන. ඊළඟට audio effect එකට ගියාට පස්සේ අපිට noise removal දාගන්න පුළුවන් මේ Camtasia එකේ. volume එක level කරගන්න පුළුවන්. කියන්නේ ඔහොම උඩ පහත යන volume එක level කරගන්න පුළුවන් ලස්සනට. fade in fade out දාගන්න පුළුවන්. ඒ කියන්නේ අර පොඩි fade out කියන්නේ අපි අන්තිමට කතා කරගෙන යනකොට අර වීඩියෝ එක ඉවර වෙනවා වගේ යද්දී ගානට අපේ හඬ පහත් වෙලා මේ ලස්සනට ෆේඩ් අවුට් එකක් හදාගන්න පුළුවන්. ඒක තමයි මේ ෆේඩ් ඉන් ෆේඩ් අවුට් වලින් කරන්නේ. අපි එන ඊළඟ ඔප්ෂන් වලටත් යන්. මෙතනින් more කියන එක ගිහුවම අපිට තව ඔප්ෂන් හතරක් බලන්න උඩ. එතකොට මම මේකේ අද ඔයාලට voice narration visual effects මේ ටික කියලා දෙන්න දැම්ම අවශ්‍ය නැහැ. මොකද මේක ටිකක් basics වලටත් වඩා එහා යනවා ටිකක්. මේවා හැම මේවා දාලා අපි ලස්සන වීඩියෝ එක ලස්සන කරගන්න පුළුවන්. මේ remove color එකෙන් අපිට මේ green screen අයින් කරගන්නත් පුළුවන් මේ Camtasia එකේ. මම වීඩියෝ එක දික් වෙන හින්දා මේක අද කියලා දෙන්නේ නැහැ. මොකද මේක basic tutorial interface එක ගැන කියලා දෙන වීඩියෝ එකක් හින්දා අපි යන් අපේ timeline එක පැත්තට. timeline එක වලට මේ වගේ line එකක් බලා ගන්න පුළුවන්. මේකෙන් තමයි අපි play කරන්නේ. එතකොට මේ line එක යන්නේ මේ විදිහට. මෙතනින් undo redo cut එතකොට copy paste බලා ගන්න පුළුවන්. split බලා ගන්න පුළුවන්. split කියන්නේ අපි දැන් ගත්තොත් image එකක් ගත්තොත් ඒ image එක දාලා ඒ image එක දෙකට කඩා ගන්න අපිට split කියන option එක පාවිච්චි කරන්න පුළුවන්. මෙතනින් තියෙන්නේ අපිට timeline එක zoom in zoom out කරගන්න. ඔයා ගොඩක් micro විදියට වැඩ කරනවා නම් මේක zoom වැඩි කරලා තප්පරෙන් තප්පරයට වඩා frame හදා ගන්න ඕන නම් එහෙම කරන්න පුළුවන්. නැත්තම් ඔයා චර ලොකු වැඩ edit කරගන්න උවමනා නැත්තම් මේක අඩු කරලා බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි මෙතනින් timeline එකේ tracks අපිට බලා ගන්න පුළුවන්. මේ tracks කියන්නේ නිකන් අර Photoshop එකේ layers වගේ. අපි මේ layers tracking එකින් එකට දාලා අපි හදා ගන්න ඕන දේවල් ලස්සනට දා ගන්න ඕනේ. properties panel එකේ සරලවම තියෙන්නේ. දැන් මේක අපිට properties බලා ගන්න හම්බෙන්නේ නැහැ. මොකද මම එකක්වත් තාම මෙතනට import කරලා නැති හින්දා.
මෙතනින් අපිට ස්කේල් එක වැඩි කරගන්න පුළුවන්. එතකොට පොසිෂන් එක රොටේෂන් එක ඒවා තමයි මෙතන වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතනිනුත් පොඩි ටූල් ටිකක් දීලා තියෙනවා. මේක මාස් කේස් එක එඩිට් කියන ටූල් එක ඒක. එතකොට මේක පෑන් ඒ කියන්නේ අර මූ ටූල් එක වගේ මේක ටිකක් ඒක අපිට මූව් කරගන්න පුළුවන්. මෙතන තියෙන ක්‍රොප් ටූල් එක මේ පොඩක් ක්‍රොප් කරගන්න පුළුවන්. මෙතන ඉමේජ් එකක් එහෙම තිබ්බනම් ක්‍රොප් කරගන්න පුළුවන්. මම දැනට එඩිට් එකකට දාගන්නවා. මේක තමයි සරලවම කැම්ටාසියා එකේ තාම මෙතන මේ රෙකෝඩ් කියලා එකක් තියෙනවා. ඒ රෙකෝඩ් කියලා තියෙන්නේ මේ කැම්ටාසියා එකට අපිට රෙකෝඩින් ටූල් එකකුත් හම්බ වෙනවා. ස්ක්‍රීන් රෙකෝඩර් එකක්. අපිට එතනින් රෙකෝඩ් කරගන්නත් පුළුවන් ස්ක්‍රීන් එක. මේක තමයි ඉතින් සරලවම කැම්ටාසියා 2018 version එක මම පාවිච්චි කරන හින්දා ඒක තමයි මේ තියෙන්නේ. 2018 version එකේ සරලම ඉන්ටර්ෆේස් එක ඔච්චරයි. අපි ඊළඟ වීඩියෝ එකෙන් තව ටිකක් ඇඩ්වාන්ස් දේවල් චුට්ටක් කතා කරමු. බේසික් ටියුටෝරියල් 2 කියන වීඩියෝ එකෙන්. එහෙනම් මගේ වීඩියෝ ලයික් කරන්න, මොනවාරි තව දැනගන්න ඕන දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න, තව කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. මම අද සයින් අවුට් වෙනවා. හැමදාම SL Tech Core කියන YouTube channel එකත් එක්ක රැඳී හිටියොත් ඔයාලට මේ වගේ ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. හැමෝටම good bye කියලා මම මේක අද නවත්තනවා.